හෙල්ලෝ මගේ ලස්සන යාළුවනේ. ඉතින් අදත් අපි පටන් ගන්න යන්නේ හොඳ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට හොඳම දෙයක් කියලා දෙන්නයි. මේ වීඩියෝ එකකින් අපි කියලා දෙන්න යන්නේ කස්ටම් එකක් හදන්න දන්නේ නැති අනිත් අය කස්ටම් වලට විතර සහභාගී වෙන ඔයා වගේ කිසිම දෙයක් නොදන්න ඔයාටයි. ඉතින් ප්‍රෝ අයියලා මේක බලනවා නම් කමෙන්ට් කරලා බයින්න එපා. ඒ ගැන අපි මුලින්ම කියනවා. වටේ පිටේ සද්ද තියෙන ඒවා ගැනත් ගණන් ගන්න එපා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ වගේ පළවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක කියන්නේ මම කතා කරලා කරන වීඩියෝ එක. මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒක කමෙන්ට් කරලා කියන්න. හරිද? වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ වීඩියෝ එක හොඳයිද නැද්ද කියලා ලයික් කරන්න ඕනේ. හරිද? එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම කියන්න ඕනේ අපි දැන් ওই කස්ටම් කියන එක තියෙනවනේ. CS rank කියන එකට යට තියෙන්නේ කස්ටම් එක. අන්න ඒ කියන එකට යන්න ඕනේ. පස්සේ quick join සහ create කියලා ඒවා දෙකක් තියෙනවා. ඒකෙන් create කියන එකට තමයි යන්න ඕනේ. සමහර අය නම් මේකෙන් දන්නේ නැති ඉතින් නොදන්න අයත් ඉන්නේ නැති. කොහොම හරි නොදන්න අය තමයි මේක කියන්නේ. ඕකෙන් ඕගොල්ලන්ට ඕනේ සෝලෝද දුවෝද ස්ක්වාඩ්ද 6 vs 6ද. ඒක තෝරගන්නකො. මම නම් ඉතින් සෝලෝ මැච් තමයි වැඩිම ගහන්නේ. ඩුවෝ මැච් ඉතින් කලාතුරක ස්ක්වාඩ් නම් 1 vs 4 තමයි. හරි සෝලෝ කියලා දාගත්තා. ඊට පස්සේ අපි ඊළඟට යමු ගේම් කියන එකට. ආයෙ ඉන්න ඒකත් එක දාන්න. ආයෙ ගේම්. අපි ඔය ගේම් කියන එකට ගිහිල්ලා කරන දේ මම ඔයගලන්ට පස්සේ කියන්නම්. මෙතන මිනිමම් ලෙවල් කියලා එකක් තියෙනවා. ඒකෙන් ඔයගලන්ට ලෙවල් 10 20 ගියා තියෙන්නේ ලෙවල් ගන්න කියන්න. දැන් ගේම් කියන එකේ තියෙනවම අපිට පේනවා ට්‍රම්බර් ලිමිට් ඔය හොට් කියලා තියෙන්නේ. ඒකෙන් නෝ කියලා දාන්න. ඒකෙන් බ්ලූ වෝල් අන්ලිමිටඩ්. ඒක අපිට අනිවාර්යයෙන්ම දෙන්නේ. ආයේ එහා පැත්තේ අමෝ ලිමිට් තියෙනවා. ඒකත් නෝ කියලා දාගන්න ඕනේ. ඊට පස්සේ යටට ගියාම අපිට පේනවා හෙඩ් ෂොට් කියලා එකක්. ඔය තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ ඇඟට වදිනවා නම් ඇඟට වදිනවා. හෙඩ් විතරක් නම් හෙඩ් විතරක් ගියා දානවා. ඉතින් හෙඩ් ෂොට් කස්ටම් නිසා දාන්නේ. බොයිස් ගණන් ගන්න එපා. හරි. මේවත් එන ඉතින් ඒවා ගණන් ගන්න එපා. ඉතින් ආය ඔය කරාට මදි. දැන් ඔතන ස්පෙෂල් සෙටින් තියෙනවා. ඒකෙත් එහාට ස්පෙෂල් සෙටින් කියලා වගේක් තියෙනවා. ඔයගෙන් ඉන්කොන් මයි තියෙනවානේ. ඉංග්‍රීසි නම් දන්නේ නැහැ බොයිස්. ඉතින් කොහොම හරි යටට ගියාම ඒකේ 15 තියෙනවා රවුන්ඩ් කියන එකේ. ওই ටික සේරම 9950 කියලා දාගෙන යන්න ඕනේ. 9950 රවුන්ඩට රවුන්ඩ් 10 රවුන්ඩ් 9 ඔය විදිහට තියෙනවා. ඕක ඉතින් අන්ලිමිටඩ් කොයින් තමයි ඕනේ. අපිට නැත්තම් ගන්න එක ගත්තාම එක ගන්න එක ගියාම මැක්ස් කරන්නත් තියෙනවානේ. ඔන්න විදිහට දීලා ස්ටෝර් එකට යන්න. ගිහින් ඊට පස්සේ ඔයගොල්ලන්ට UMP ඕන UMP ඕන ගන්න එක. හිතමු 6 ෂොටි චිප් දා ගන්න ඕනේ කියලා. 6 ෂොටි චිප් දාමු. මට නම් ඉතින් 6 ෂොටි දෙකක් තිබ්බත් ඇති ඉතින් එනකට වැඩි මං ගහන්නේ කස්ටම්. බොයිස් අපි මතක් කරන්න ඕනේ මම දැන් ලයිව් කරනවා ඉස්සරහට. ඉතින් ඒකටත් මට සපෝට් එකක් දෙන්න කියලා මං කියනවා. ඊළඟට අපි ඔය ක්‍රියේට් රූම් කියන එක ටච් කරනවා. පස්සේ කට්ටිය එනකන් ඉන්න තියෙන්නේ. අන්න එක්කෙනෙක් ආවා. පස්සේ අයත් ගියා තව එක්කෙනෙක් ආවා. දැන් ඔයගොල්ලන්ට හෝම් කියලා එකක් පෙන්නනවා. අන්න ඒකට යන්න ගියක් වගේ එකක්. ඒකට ගිහිල්ලා ඔය වොලට් තියෙන්නේ. වොලට් එකට ගිහින් කිට් එක චේන්ජ් කරගෙන ස්කිල් නම් ස්කිල් දාගෙන මොකක් හරි ලස්සන කිටක් තෝරගෙන ඉන් රූම් කියන එකෙන් ආයෙ මැච් එකට යන්න දෙන්නේ. හරි බයිස් වීඩියෝ එක හොඳයි කමෙන්ට් කරන්න.